ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ විශ්වාසභංග යෝජනා ගැන. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇතුලේ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලායි අපි මේ විග්‍රහයෙන් බලන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු දේශපාලන කතාබහක් පටන් ගන්නෙ හරිම පොඩි දෙයකින්. සමහර විට විශ්ව නිර්දේශයක තියෙන සුළු දෝෂයක් වගේ දෙයකින්. හැබැයි ඒක කොහොමද ආණ්ඩුවක්ම හොල්ලන තරමේ ලොකු අභියෝගයක් වෙන්නේ? අපි බලමු ඇත්තටම මේක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියලා. හොඳයි. මුලින්ම අපි හරියටම තේරුම් ගනිමු මොකද්ද මේ විශ්වාසභංග යෝජනාවක් එහෙමත් නැත්නම් NCM එකක් කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේක තමයි විපක්ෂයට තියෙන ප්‍රධානම ව්‍යවස්ථානුකූල අවියක් ආණ්ඩුවක් හරි නිශ්චිත ඇමතිවරයෙක් හරි වගවීමකට ලක් කරන්න පාවිච්චි කරන විධිමත් ක්‍රියාවලියක්. හරි. එහෙනම් අපි බලමු මේකේ නිල ක්‍රියාපටිපාටිය. එවත් නැත්නම් ඔෆිෂියල් ප්ලේබුක් එක කොහොමද දිගහැරන්නේ කියලා. මොකද යෝජනාවක් ගැන හැම වෙලාවකම අනුගමනය කරන්න ඕන පැහැදිලි විධිමත් පියවර ටිකක් තියෙනවා. මේ ක්‍රියාවලිය ප්‍රධාන අධියර 4ක් කරහා තමයි යන්නේ. මුලින්ම විපක්ෂ මන්ත්‍රීවරු මේ යෝජනාව ගොනු කරනවා. ඊළඟට කතානායකතුමා ඒක නීති රීති වලට අනුව හරිද කියලා බලලා භාර ගන්නවද නැද්ද කියලා තීරණය කරනවා. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ විධිමත් විවාදයකට දවසක් නියම කරන්නේ. අවසානම පියවර තමයි ඡන්ද විමසීම. එතනදී සරල බහුතරයකින් තමයි ප්‍රතිඵලය තීරණය වෙන්නේ. හැබැයි මෙතන තියෙන හරිම රසවත් කාරණේ තමයි මේක. ගොඩක් වෙලාවට යෝජනාවට දෙන නිල හේතුව උදාහරණයක් විදිහට අර විෂය නිර්දේශයේ දෝෂය වගේ එකක්. ඒක ඇත්තටම මතු පිටින් තියෙන ප්‍රේරකයක් විතරයි. ඒක නෙවෙයි සැබෑම හේතුව. ඒක පාවිච්චි කරන්නේ ඊට වඩා ලොකු දේශපාලන තර්කයක් ගොඩනගන්න. ඔන්න ඔතනදි තමයි නියම හයි ඩ්‍රාමා එක පටන් ගන්නෙ. එක පැත්තකින් විපක්ෂය මේක රාමුගත කරනෝ පද්ධතියෙම තියෙන අකාර්යක්ෂමතාවයක් නොසැලකිලිමත්කමක් මහජන විශ්වාසය නැතිවීමක් විදිහට අනිත් පැත්තේ ආණ්ඩුව ආරක්ෂා වෙන්න කියනවා නෑ මේක පරිපාලනයමය පොඩි අතපසුවීමක් අපි ඒක ඒ වෙලාවෙම නිවැරදි කළා කිසිම ශිෂ්‍යයෙකුට හානියක් උනේ නෑ කියලා. ඉතින් මේ කතා දෙක පාර්ලිමේන්තුවේත් මාධ්‍යයත් එකට ගැටෙනවා. මේ විවාදය තමයි මාධ්‍යවල වැඩිපුරම අවධානය දිනා ගන්න කොටස. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේක ඇත්තරම මහජනයාට පෙන්වන්න නිර්මාණය කරපු දේශපාලන රංගනයක් කෙන එක. මේකේ තියෙන තර්කවලට වඩා රංගනයක්. ඉතින් මේ විවාදයෙන් සහ ඡන්දයෙන් පස්සේ ඇත්තටම මොකද වෙන්න පුළුවන්? ප්‍රතිඵල විදිහට එන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. හැබැයි මේ තුනම එක වගේ සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ නම් ගොඩක් අඩුයි. ඇත්තටම යථාර්ථය ගත්තොත් ප්‍රතිඵල හරිම පැහැදිලි. මේ ප්‍රස්තාරය දිහා බලුවම පේනව නේද? 90ක්ව වෙලාවට වෙන්නේ යෝජනාව පරාජය වෙන එක. අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙන්න තියෙන ඉඩ 9ක් වගේ. යෝජනාව සම්මත වෙන්න තියෙන ඉඩ 1යි. මේකෙන් ඇත්තටම පෙන්වන්නේ පාර්ලිමේන්තුවේ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේශපාලනයේ යථාර්ථය. වැඩිපුරම දකින්න ලැබෙන ප්‍රතිඵලය තමයි යෝජනාව පරාජය වෙන්න එක. එතකොට මොකද වෙන්නේ? ආදාළ ඇමතිවරයා දිගටම බලයේ ඉන්නවා ආණ්ඩුව මේක දේශපාලන ජයග්‍රහණයක් කියලා සමරනෝ විපක්ෂයට මාධ්‍යවල ලොකු ඉඩක් ලැබෙනවා සමහර විට ආණ්ඩුව සමාලෝචන කමිටුවක් දානවා කියලා ප්‍රකාශයක් කරයි හැබැයි සති කීපයක් යද්දී මේ මුළු ප්‍රශ්නේම යට යනවා ඊළඟට හරිම දුර්ලභව දකින දෙයක් තමයි අමාත්‍යවරයෙක් ඉල්ලාස් වෙන එක මේක වෙන්නේ ඡන්දයට කලින් සිද්ධ වෙන හානිය අවම කරගන්න මහජන විරෝධය කියන්නේ පාරට බැහැලා උද්ඝෝෂණය කරන තරමටම දරුණු නම් තමයි මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙන්නේ එහෙම වුණොත් ඉතින් යෝජනාවේ තියෙන ගතියත් නැතිවලා යනවා. අවසාන ප්‍රතිඵලය, ඒ කියන්නේ යෝජනාව සම්මත වෙන එක. මේක තමයි නාටකාකාරම දේ. හැබැයි අතිශයින්ම දුර්ලභයි. එහෙම වුණොත් අනිවාර්යෙන්ම අමාත්‍යවරයාට ඉල්ලාස් වෙන්නම වෙනවා. යෝජනාව මුළු කැබිනට් මණ්ඩලයටම විරුද්ධව නම් ආණ්ඩුවම පිට වෙටෙන්නත් පුරුවන්. හැබැයි මේ වගේ දෙයක් වෙන්නේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති වුණොත් විතරයි. ඔන්න එතකොට තමයි අපි මේ කතාවේ හරයටම එන්නේ හැම විශ්වාසභංග යෝජනාවක්ම වගේ පරාජය වෙනවා නම් ප්‍රතිඵලය කලින්ම දන්නවා වගේ නම් එහෙනම් ඇයි මේ ඔක්කොම කරන්නේ? මොකද්ද මේකේ තියෙන සැබෑ අරමුණ? හරි අපි දැන් බලමු මේකේ තියෙන සැබෑම ක්‍රීඩාව මොකක්ද කියලා. මොකද අර නිල ක්‍රියාපටිපාටියට එහායින් මේ යෝජනාවක ඇත්තම බලපෑම තීරණය කරන වෙනම බලවේග ටිකක් තියෙනවා. ඇත්තටම පීඩනය එල්ල කරන ගාමක බලවේග මොනවද? එකක් තමයි මහජන මතය. දෙමව්පියෝ, ගුරුවරු, සිසුන් මේ ප්‍රශ්නෙට කේන්ති අරගෙන උද්ඝෝෂණය කරනවද? දෙවැනි එක විපක්ෂීය කතාව. ඒගොල්ලන්ට පුළුවන්ද මේ පොඩි දෝෂය අල්ලගෙන ඒක රටේ තියෙන දූෂණය, අකාර්යක්ෂමතාව වගේ ලොකු ප්‍රශ්නවලට සම්බන්ධ කරන්න. පුදුම දේ තමයි මේ හැම දෙයකම පටන් ගැනීමට හේතු වුණ සැබෑ දෝෂය. ඒක තමයි මේකේ තියෙන අඩුම වැදගත්කමක් තියෙන සාධකය වෙන්නේ.
ඉතින් මේක තමයි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය ගත්තම ගොඩාක් වෙලාවට තර්කයේ තියෙන හරයට වඩා පාර්ලිමේන්තුවේ තියෙන ඔලු ගාන, ඒ කියන්නේ සංඛ්‍යා බලය තමයි වැදගත් වෙන්නේ. හොඳයි. අපි එහෙනම් මෙච්චර වෙලා කතා කරපු හැමදේම එකට එකතු කරලා බලමු මේ විශ්වාසභංග යෝජනාවක න්‍යායාත්මක පැත්තයි ප්‍රායෝගික යථාර්ථයේ සංසන්දනය කරලා බලමු. මේ වගුවෙන් ඒක හරිම පැහැදිලිව පේනවා. බලන්න න්‍යායට අනුව එමත් නැත්නම් පොතේ හැටියට විවාදය කියන්නේ හරිම වැදගත් ව්‍යවස්ථානුකූල කාරණයක්. හැබැයි යථාර්ථය තමයි ඒක මාධ්‍ය අවධානය ගන්න කරන දේශපාලන නාට්‍යයක් වීම. ඒ වගේම තමයි ප්‍රතිඵලය. පොතේ හැටියට ආණ්ඩුවක් බිඳ වැටෙන්න උනත් පුරුවන්. හැබැයි ඇත්තට මේ හැම වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. අවසානයේදී හැමදේම තීරණය වෙන්නේ තර්ක මත නෙමෙයි පාර්ලිමේන්තුවේ තියෙන ඡන්ද සංඛ්‍යාව මත. ඉතින් කෙලින්ම උත්තරයක් දෙනවා නම් විශ්වාසභංගයක් ගෙනාවත් මොකද වෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම විවාදයක් පැවැත්වේවි, මාධ්‍ය ഘോഷාව හොඳටම වැඩි වේවි. හැබැයි අමාත්‍යවරයා ඉල්ලාස් වෙන තියෙන ඉඩ නම් බොහොම අඩුයි. ආණ්ඩුව බිඳ වැටෙන්න තියෙන ඉඩ ඊටත් වඩා අඩුයි. හැබැයි මේ හැමදේටම එක ව්‍යතිරේකයක් තියෙනවා. ඒ තමයි අඩාල ගැටලුවෙන් රටේ පද්ධතියෙම තියෙන බිඳවැටීමක් හෙළිදරව් වෙලා ඒකට දැවැන්ත මහජන කෝපයක් එකතු වෙලා ආණ්ඩුවට තියෙන පාර්ලිමේන්තු සහායත් නැති වුණොත් අන්න එතකොට නම් කතාව වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් අපිව අවසාන වශයෙන් හිතන්න පොළඹවන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. දේශපාලනයේදී මේ වගේ නාට්‍යයක් ඇත්තක් බවට එවත් නැත්නම් යථාර්ථයක් බවට පත් වෙන්නේ කවදාද? ඒ කඩයිම මොකක්ද?